ඔන්න ඉතින් මම අදරගෙන ආවේ රසම රස පැණි බේරෙන බූන්දි කොහොමද ගෙදර ඉඳන් හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හරි අපිට මේකට මුලින්ම ඕන වෙනවා පාන් පිටි කෝප්පයක්. ඒ කියන්නේ පාන් පිටි ග්‍රෑම් 250ක්. ඒ වගේම මම මේකට ඊස්ට් තේ හැන්දක් එකතු කරනවා. ඒ වගේම මම මේකට සීනි හැඳි දෙකකුත් එකතු කරනවා. ඊළඟට ලුණු තේ හැඳි භාගයකුත් වැනිලා තේ හැන්දකුත් එකතු කරන ඔයාලට කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම රතු පාට කලරින් බින්දු දෙක තුනකුත් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට මද රස්නේ වතුර ටික ටික එකතු කරගෙන මම මේක විස්ක් එකකින් කවලම් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් කොයි වගේ පදම එනකම් මේක අපි කවලම් කරගන්න ඕනේද කියලා. මෙන්න මේ වගේ පදම එනකම් අපි මේක කවලම් කරගන්න ඕනේ. මේක විස්ක් එකට උඩට ගත්තාම මෙහෙම ටික ටික වැටෙනවා නම් ඒ පදම තමයි හරි. ගොඩක් උකු වෙන්නත් බෑ, ගොඩක් දියාරු වෙන්නත් බෑ. මේ පදම තියෙනවා නම් හරි. මම දැන් මේක පිපෙන්න විනාඩි 15ක් විතර තියනවා. ඊට වඩා තියන්නේ නෑ. හරි ඒ ටික මම පිපෙනකම් එතකම් අපිට ඕනේ sugar syrup එක මම හදා ගන්නවා. ඒකට මම සීනි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒක මේ වගේ ෆෑන් එකකට දාලා ඒක පිරෙන්න මම වතුර දා ගන්නවා. මම මෙතන අරගෙන තියෙන රතු සීනි ඔයාලට සුදු සීනි තියනවා නම් ගන්න පුළුවන්. මේක අපේ අතේ ඇලෙන ගානට ගත්තාම ඇති. ගොඩක් මේක තියාගන්න ඕනේ නෑ. හරි දැන් සීනි ටික ටික දියවිගෙන එනවා. දැන් දිය වෙලා තියෙන්නේ. මේ වගේ අතේ ඇලෙන ගානට තිබ්බාම හරි. මම දැන් ලිප් ඔෆ් කරගන්නවා. ඊට පස්සේ මම මේකට දෙහි බින්දු කීපයක් දාගන්නවා. මොකද එතකොට සීනි එක ගල් ගැහෙන්නේ නෑ. ඊට පස්සේ මම එහා පැත්තේ ලිපෙන් තියාගන්නවා. ඒක රස්නෙන් තියාගන්න ඕනේ අපි බෝන්දි හදනකොට පැණි එක. හරි දැන් අපේ මේ බටර් එක පිපිලා තියෙන්නේ. ඊට පස්සේ මම පයිපින් බෑග් එකක් අරගෙන ඒක මේ වගේ මග් එක තියලා මේකෙන් ටික ටික දාගන්නවා. ඔයාලට පයිපින් බෑග් ගන්න නැත්නම් මේකට shopping එකක් වුණත් පොලිතින් කවර් එකක් වුණත් ගන්න පුළුවන්. හරි මම දැන් තෙල් තාච්චියක් ලිපේ තියාගෙන තියෙන්නේ. ඒකට තෙල් දාගෙන තියෙන්නේ. දැන් තෙල් ටිකක් රත් වීගලා තියෙන්නේ. ඉතින් මම දැන් අර පයිපින් බෑග් එකෙන් ටික ටික අර බැටර් එක දාගන්නවා. ඔයාලට කැමති හැඩයකට ඒක දාගන්න පුළුවන්. ඔයාලා මෙතනදී මතක තියාගන්න ලිපේ ගින්දර හොඳටම අඩු මට්ටමේ තමයි තියාගන්න ඕනේ. නැත්නම් ඉක්මනට කර වෙන්න බලනවා. අඩු මට්ටම ගින්දරේ තියාගෙන ඒක බැද ගන්න ඕනේ. හරි දැන් ඒ ටික බෙදුනට පස්සේ මම ඒ ටික අර පැණියකට දාගන්නවා. ඊළඟට මම ඊටු ටිකක් බෙද ගන්නවා. ඊට පස්සේ ඒ ටික බෙදුනට පස්සේ මම අර පැණි එකේ තියෙන ටික අයින් කරගන්නවා. ඒ ටික අයින් කරගෙන තමයි ඊටු ටික මම දාගන්නේ. ඒ වගේ මම මේ ඔක්කොම ටික බෙද ගන්නවා. හරි මේ තියෙන්නේ මම මේ වගේ බෙදගත්ත වගේ බූන්දි ටික. ඉතින් මේක හදන්න හරිම ලේසි. මම එකක් කඩලා පෙන්නන්නම් ඇතුළ. පැණි හොඳට වැදිලා තියෙන්නේ. ඉතින් මේක හදන්න එච්චර වෙලා යන්නේ නැහැ. හරිම ලේසියෙන් අමුද්‍රව්‍ය අඩු ප්‍රමාණයකින් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදර ඉඳන් මේක try කරලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.